අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් 35 වෙනි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවැනි කොටසත් එක්ක තමයි අද දවසේ ඔයගොල්ලෝ මේ විදිහට මාත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි සූදානම් වෙන්නේ අද 40 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඊටු ප්‍රශ්න ටික කතා කරගෙන යන්න. 40 වෙනි ප්‍රශ්නේ ඉඳලා 42 වෙනි ප්‍රශ්නේ වෙනකන් අපි කතා කරොතින් මෙන්න මේ විදිහට තියෙනවා තාම ලිල්කෝ මච්චි අන්නන් ගොස්සල් කොරසිප්ෂියෝ. ඒ කියන්නේ මොකක්ද? බලන්න අපි ඔයිට කලින් දවසේ නැත්නම් අපේ කලින් දවසේ වීඩියෝ එක බලපු කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් ගිහපු බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට බලන්න පුළුවන්. අපි හැමතිස්සෙම කතා කරේ ගැළපෙන පිළිතුර. හැබැයි දැන් මේකෙදි අපිට කතා කරන්න තියෙන්නේ මච්චි අන්නන්. එහෙම නැත්නම් නොගැළපෙන. එතකොට බලන්න මේ අන්නන් කියන එක යටින් ඉරක් ගහලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේක බලලා තමයි අපි එක්සෑම් එකට යන්න ඕනේ නැත්තම් පිළිතුරු තෝරගන්න ඕනේ නැත්තම් අපිට මේක වැරදීමේ සම්භාවිතාවය වැඩි. හරි. එතකොට 40, 41, 42 කියන ප්‍රශ්න තුනටම අපි මේ නොගැලපෙන පිළිතුර තමයි හොයාගෙන යන්නේ. දැන් බලන්න 40 වෙනි ප්‍රශ්නය ගත්තාම 40 වෙනි ප්‍රශ්නේ ඔයගලන්ට පේනවා මේ විදිහට මොකක් හරි මේ නෝටිස් එකක් දාපු එකක් තමයි තියෙන්නේ. අපි දැන් මේක කියවගෙන යමු. මේක කියනවා ඉල්නෙයොන් සයොන්හන් කොම්පියුතෝරල් පරාය. මොකක්ද කියන්නේ? ඉල්නෙයොන් අපි දන්නවා ඉල්නෙයොන් කියන්නේ එතකොට එක අවුරුද්දක්. සයොන්හන්. දැන් මේක ගත්තාම අපි සයොන් හදා කියලා කියනවා. සයොන් හදා කියලා කියනවා අපි පාවිච්චි කරා එහෙම නැත්නම් භාවිතා කරා කියලා. එතකොට අපි මෙන්න මේ විදිහට න් දාන්න පුළුවන්, නන් දාන්න පුළුවන්, ල් දාන්න පුළුවන්. මේ විදිහට අපි ක්‍රියාපදයක් එක්කලා නන් ල් දානකොට මෙන්න මේකේ කාල රූප තුනක් පෙන්වුම් කරනවා. අපි එක දානවා නම් එතනදී අපි අතීත කාලය තමයි හඳුන්වන්නේ. අතීත කාලය. නන්දාද්දි වර්තමාන කාලය වෙනවා. දානකොට මේක අනාගත කාලය වෙනවා. එතකොට මේ බලන්න ඉල්නෙයොන් සයොන් හන් කියලා තියෙන්නේ. එතකොට සයොන් හදා තමයි අපේ ක්‍රියාපදේ අපි ද කපලා අන්නන් එකතු කරනකොට මේ අතීත කාලය නිසා මේක සයොන් හන් වෙනවා. මේක මෙතෙන්ට ඇවිල්ලා තියෙන. එතකොට මොකද්ද? අවුරුද්දක් පාවිච්චි කරපු ඉල්නියොන් සයොන් හන් කියන්නේ. එතකොට අවුරුද්දක් පාවිච්චි කරපු කම්පියුටෝරල් පරායෝ. මෙන්න මේ කම්පියුටර් එක පල්දා කියලා කියනවා අපි ඒක විකුණනවා කියලා. එතකොට පල්දා තමයි මේ විදිහට පරායෝ වෙන්නේ. අපි විකුණනවා කියලා කියනවා අවුරුද්දක් පාවිච්චි කරපු මේ කම්පියුටර් එක. ඊට පස්සේ බලන්න තියෙනවා ඒකේ කාකයොක්. අපි කාකයොක් කියලා කියනවා මිල කියන එක. කාකයොක් එක තියෙනවා ශිප්මාන් මාන් 10යි කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා යොල්ලක්චෝ. යොල්ලක්චෝ කියලා කියනවා අපි මේක අපිව කන්ටැක්ට් කරගන්න සම්බන්ධ කරන්න පුළුවන් විදිය. ඒකේ දීලා තියෙනවා study@korea.co.kr කියලා ඊමේල් ඇඩ්‍රස් එකක්. එතකොට මේ ඊමේල් ඇඩ්‍රස් එකට තමයි මේක මිලදී ගන්න කැමති කෙනෙක් අපි එයාව කන්ටැක්ට් කරගන්න ඕන විදිය. මේක තමයි එතකොට අපේ ප්‍රශ්නයේ තියෙන රූප සටහන. දැන් අපි යන්න ඕනේ මජ්ජි අන්නන් ගොසල් හොයාගෙන. ඒ කියන්නේ ගැලපෙන්නේ නැති පිළිතුර හොයාගෙන තමයි අපි යන්න ඕනේ. අංක 1 පළවෙනි උත්තරේ කියනවා ඊ කම්පියුටෝනන්. මේ කියන කම්පියුටර් එක ශිප්මාන් වොන්නිම්නිදා කීයද කියන්නේ ශිප්මාන් වොන් මාන් 10ක් වෙනවා කියලා කියනවා. දැන් අපි දන්නවා කාකයොක් එක මාන් 10යි. එතකොට මේක හරි උත්තරයක්. දෙවැනි එක කියනවා ඊ කම්පියුටෝරල් මේ කම්පියුටර් එක ඉල්නෙයොන් තොංගන් සොත්සම් නිදා. මොකද කියන්නේ අවුරුද්දක් පුරාවට සොත්සම් නිදා. මෙන්න බලන්න සොත්සම් නිදා කියලා තියෙනවා. මෙතන සයොන් හන් තියෙනවා. දැන් අපි මොකද්ද මේකේ බලන්න. සදා කියලා කියනවා මෙන්න මේ සදා තමා මේ විදිහට සොත්සම් නිදා වෙලා තියෙන්නේ. සදා සෝයෝ වෙනවා අපි ආයෝ ඕයෝ දාපුවාම. සදා කියන්නේත් පාවිච්චි කරා කියන එක. සදා කියන එකට අර්ථ කිහිපයක් දෙනවා. අපි ලියනවටත් සදා කියනවා. අපි තිත්තරසටත් සදා කියනවා. පාවිච්චි කරා කියන්නත් අපි සදා කියන. එතකොට සදා කියන එකයි සයොන් හදා කියන එකයි දෙකම එකම අර්ථයක් තමයි මේ මෙතනදී
තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ කම්පියුටර් එක ඉල්නෙයොන් සයොන්හන් මේක ඉල්නෙයොන් තොන්ගන් සොත්සම්නිදා. එතකොට මේ දෙකම එකයි. එතකොට මේ උත්තරයත් හරි උත්තරයක් වෙනවා. තුන්වෙනි උත්තරයට යන්න තුන්වෙනි උත්තරේ කියනවා ඊ සරමන් මේ මනුස්සයා මේ විකුණන කෙනා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාපු කෙනා ඊ සරමන් කම්පියුටෝරල් පත්කෝ ශිප්සම් නිදා. මොකද කියන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාපු කෙනා කම්පියුටර් එකක් අපි පද්දා කියලා කියනවා අපි ලබා ගන්නවා කියලා. ලබා ගන්නවට අපි කියනවා පද්දා කියලා. පත්කෝ ශිප්සම් නිදා. මෙයා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තියෙන්නේ කම්පියුටර් එකක් ලබා ගැනීම සඳහා කියලා තමයි තුන්වෙනි උත්තරේ තියෙන්නේ. හැබැයි මේ බලන්න. මෙයා මොකද කියන්නේ? කම්පියුටෝරල් පරායෝ පල්දා මෙයා විකුණන්නයි බලාපොරොත්තු වෙන්නේ. විකුණනවා මිසක් එයා මේක ලබා ගන්නවා නෙමෙයි. එතකොට අපි දන්නවා මෙන්න මේ උත්තරේ මේ පද්කෝ ශිප්සම් නිදා කියලා තියෙන නිසා මේ උත්තරය වැරදි උත්තරයක් වෙනවා. එතකොට අපේ හරි උත්තරේ නැත්නම් මේ ප්‍රශ්නෙට හරි උත්තරේ තමයි අංක 3. හැබැයි අපි බලමු ඇයි හතරවෙනි එක වැරදෙන්නේ කියලා. හතරවෙනි උත්තරේ කියනවා කම්පියුටෝරල් සගෝෂිප්පෝමයෝන්. මොකක්ද කියන්නේ? මම මේ කම්පියුටර් එක සගෝෂිප්පමයෝන්. මම මේක මිලදී ගන්න කැමතියි නම් ඊමේල්ලෝ යොල්ලක් හම්නිදා. ඊමේල් එකක් එවන්න කියලා තමයි කියන්නේ. මේ බලන්න මේගොල්ලන්ගේ යොල්ලක් චෝ එක. එහෙම නැත්නම් අපිව සම්බන්ධ කරගන්න විදිහ මෙයා දීලා තියෙන ඊමේල් එකකින්. එතකොට මේ කම්පියුටර් එක මිලදී ගන්න කැමති කෙනෙක් අනිවාර්යයෙන්ම මේල් එකක් තමයි යවන්න ඕනි. එතකොට අපි දන්නවා ඒ උත්තරයත් හරි උත්තරයක් වෙනවයි කියලා. එතකොට මෙන්න මේක තමයි අපේ උත්තරේ වෙන්නේ 40 වෙනි ප්‍රශ්නයට. අපි 41 වෙනි ප්‍රශ්නයට යමු. 41 වෙනි ප්‍රශ්නේ මේ විදිහට තියෙනවා. මේ බලන්න මේ මැසේජ් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි මේ මැසේජ් එකේ දේවල් ක්ලියර් කරගෙන යමු. මේක ඕහු කියලා කියන්නේ හවස. එහෙම නැත්නම් පස්වරු කියන එක නැත්නම් ඕහු 12:25ට හවස 12 මාරට 12:25ට තමයි මේක එවලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මින්සුෂි. දැන් මම මේ කාට හරි යවනවා මින්සු කියන කෙනාට තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. එතකොට මේ මින්සු කියන කෙනාගේ ෆෝන් එකෙන් තමයි අපි මේ මැසේජ් එක බලන්නේ. මේ මින්සුෂි දැන් මෙන්න මේ මින්සු කියන කෙනාට යවලා තියෙනවා. චේ තොන්සෙන්යි වත්සම්නදා. මොකද්ද කියන්නේ? වත්සම්නිදා නේ වත්සෝයෝ. චේ තොන්සෙන්. චේ කියලා කියනවා මගේ. තොන්සෙන් කියලා කියනවා අපි බාල සහෝදරයට හරි සහෝදරියට හරි. වත්සෝයෝ ආවා කියලා කියනවා. මේ මින්සුට කියනවා මින්සු මගේ මේ මල්ලි හරි නංගි හරි ආවා. කරේසෝ ඒක නිසා මේ මල්ලි හරි නංගි හරි ආපු නිසා චිගම් දැන් හේසා අප් හේසා කියලා කියනවා කම්පැනි එක අප් කියලා කියනවා අපි ඉස්සරහා කොපි ෂොප්පේ ඉස්සොයෝ මගේ මල්ලි ආවා ඒක නිසා මම දැන් මේ කම්පැනි එක ඉස්සරහා තියෙන කෝපි ෂොප් එකේ ඉන්නවා. හන්සියේ එකට හේසායේ කකෙත්සම් නිදා මම එකට ආපහු එන්නම් කියලා තමයි කකෙත්සම් නිදා මෙයා එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එක වෙද්දි හපව බලාපොරොත්තුවෙන් ඉන්නවා කම්පැනි එකට එන්න. එතකොට චියොන් තරිම්. එතකොට මේ චියොන් කියන පුද්ගලයා තමයි මේ මැසේජ් එක එවලා තියෙන. ඉතින් ඕක තමයි අපේ ප්‍රශ්නයේ මූලික ඩීටේල්ස් ටික තියෙන්නේ. දැන් අපි යමු මේකේ ගැලපෙන්නේ නැති පිළිතුර හොයාගෙන. හරි. පළවෙනි උත්තරේ කියනවා චියොන්ෂී ඒ තොන්සෙන්යි වත්සම්නිදා. මොකද කියන්නේ? මේ චියොන් කියන කෙනාගේ තොන්සෙන් තමයිලෝ ආවා කියලා කියන්නේ. ඔව් නේද? එතකොට මෙයා කියන්නේ මේ චියොන්ෂී කියනවා චේ තොන්සෙන්යි වත්සම්නිදා. එතකොට මෙයාගේ සහෝදරයා ආවා කියන උත්තරේ හරි. දෙවෙනි උත්තරේ කියනවා කොපි ෂොප්නන් අපි මේ කොපි ෂොප් එක ගැන කතා කරන්නේ හේසා අනේ ඉත්සම් නිදා. මොකද කියන්නේ මේ හේසා එක නම් මේම හේසා එක තියෙනවා ඔන්න පාර තියෙනවා. මෙයා කියනවා මේ කොපි ෂොප් එක මොකද්ද? ඕකේ කොපි කියලා ගහමුකෝ. මේ කොපි ෂොප් එක තියෙන්නේ හේසා එක අනේලු. එතකොට මේක කම්පැනි එක වෙනවා. මේක අපේ කම්පැනි එක වෙනවා. හේසා අනේ කියලා කියන්නේ කම්පැනි එක ඇතුලේ තමයි කොපි ෂොප් එක තියෙන්නේ කියලා. හැබැයි අපි උත්තරයට ගිහිල්ලා කියනනම් අපේ ප්‍රශ්නෙට ගිහිල්ලා බැලුවොත් අපි තියෙනවා හේසා අප්
අපේ හේසා එක ඉස්සරහ තමයි මේ කොපි ෂොප් එක තියෙන්නේ කියලා. එතකොට මේ දෙක ගැලපෙන්නේ නැති නිසා අපිට මේ උත්තරය වැරදි උත්තරයක් විදිහට තමයි බාර ගන්න වෙන්නේ. එතකොට අපි හරි නැති උත්තරේ එහෙම නැත්නම් වැරදි උත්තරේ හොයාගත්තා. හැබැයි අපි ගිහින් බලමු ඇයි අනිත් ඒවා හරියන්නේ කියලා. තුන්වෙනි උත්තරේ කියනවා චියොන්ෂී මේ චියොන් කියන කෙනා හන්සියේ හේසායේ කම්නිදා කියනද හන්සියේ හේසායේ කකෙත්සම්නිද. එතකොට ඒ උත්තරය හරියනවා. හතරවෙනි උත්තරේ කියනවා චියොන්ෂී මින්සුෂියේගේ මින්සුෂියේගේ ඒගේ කියන්නේ කියන එක. මැසේජිරල් සොත්සම්නිදා මොකද කියන්නේ මේ චියොන් කියන කෙනා මිනිස්සුට මැසේජ් එකක් එව්වා එහෙම නැත්නම් මැසේජ් එකක් ලිව්වා කියලා තමයි කියන්නේ. එතකොට අපි දන්නවා මෙයා තමයි මෙයාට මැසේජ් එක එවලා තියෙන්නේ. එතකොට මේ උත්තරයත් හරි උත්තරයක් වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි 41 වෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තේ දෙවනි උත්තරය. හරි. අපි තුන්වෙනි දැන් යමු 42 වෙනි ප්‍රශ්නයට. මේ බලන්න මේක මොන වගේද? මේක නිකන් මොකක් හරි ටිකට් එකක් වගේ. එහෙම නැත්නම් ඒ වගේ මොකක් හරි තියෙන අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. හෙම්බොක් අමක් වේ එකක් ගැන. එහෙම නැත්නම් අපි හෙම්බොක් කියලා කියනවා සතුට කියන එක. අමක් කියලා කියනවා අපි සංගීතය කියන එක. අමක් වේ කියලා කියනවා අපි සංගීත ප්‍රසංගය කියන එක. එතකොට හෙම්බොක් කියන අමක් වේ එක නැත්නම් සතුට සංගීත ප්‍රසංගය කියලා වගේ එකක් ගැන තමයි මේ කතා කරන්නේ. අමක් වේ චොත්තේ හම්නිදා මේක ආරාධනා පත්‍රයක්. එතකොට අපි චොත්තේ හදා කියලා කියනවා මොකක් හරි දෙයකට ආරාධනා කරනවට. ආරාධනා කරනවට අපි කියනවා චොත්තේ හදා කියලා. එතකොට මේ මක්වේකට මේ සංගීත ප්‍රසංගයට ආරාධනා කරපු ආරාධනා පත්‍රය තමයි මේ විදිහට ඕගොල්ලන්ට මේකෙදි දැක ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු මේකේ තියෙන විස්තරය මොකක්ද කියලා. මේකේ තියෙනවා කිගාන්. කිගාන් කියලා කියන්නේ අපි කාල සීමාව කියලා. එතකොට කොයි කාලේ ඉඳලා කොයි කාලෙටද තියෙනවා නම් තියෙන්නේ කියන එක මේ කිගාන් එක ඇතුලේ තියෙනවා. මෙයා කියනවා 2014 වර්ෂයේ නොයන් පල්වොල් 8 වෙනි මාසේ ඉරිල් පළවෙනිදා ඉඳලා පරොල් 8 වෙනි මාසේ සම්ශිබ් ඉරිල් කාජි 31 වෙනිදා වෙනකන්. එතකොට මාසයක් පුරාවට මේක 8යි 1 ඉඳලා 8යි 31 වෙනිදා වෙනකන් තියෙනවා. ඉල්සී කියලා අපි කියනවා දිනය සහ වෙලාව කියන එක. ඉල් කියන එකෙන් දිනය, ෂී කියන එකෙන් වෙලාව. මේජු. එතකොට මේජු කියලා කියනවා අපි හැම සතියෙම තෝයෝයිල්. තෝයෝයිල් කියලා කියනවා සෙනසුරාදා. ඕහු හවස 8. එතකොට පල්ෂි. යොදොල්ෂි. මේ පල්ෂි කියන්නේ නෑනේ අපි. යොදොල්ෂි. එතකොට හැම සතියෙම නැත්නම් හැම සතියෙම සෙනසුරාදා පස්වරු 8ට හවස 8ට රෑ 8ට තියෙනවා කියලා කියනවා. චන්සෝ කියලා කියනවා අපි ස්ථානය කියන එක. මේක තියෙන්නේ කොහෙද කියනවනම් හනල් කොන්වොන් එකේ. හනල් කොන්වොන් එකේ නැත්නම් අහස් පාක් එකේ එහෙම කියලා කියන්න පුළුවන්. කොන්වොන් එක කියලා කියනවා අපි උද්‍යානය කියන එකට. එතකොට හනල් කියන උද්‍යානයේ තමයි මෙන්න මේ මක්වේ එක. එහෙම නැත්නම් සංගීතක් ප්‍රසංගය තියෙන්නේ කියලා තමයි කියන්නේ. හරි. අපි යමු දැන් අපේ උත්තරවලට ගැලපෙන්නේ නැති උත්තරය හොයාගෙන. දැන් පළවෙනි උත්තරේ කියනවා හනල් මොකද කියන්නේ හනල් කොන්වොන්නේසෝ මක්වේරල් හම්නිදා. මොකද කියන්නේ හනල් කොන්වොන්නේසෝ හනල් කියන උද්‍යානයේලු මේ අමක්වේක මේ සංගීත ප්‍රසංගය පවත්වන්නේ. අපි දන්නවා එතකොට චන්සෝ එකත් හනල් කොන්වොන්. එතකොට හනල් කොන්වොන්නේසෝ තමයි මේක පවත්වන්නේ. එතකොට ඒ උත්තරය හරි උත්තරයක් වෙනවා. දෙවැනි උත්තරේ කියනවා තෝයෝ ඉල් මාදා. මේ මාදා කියන එක උදාහරණයද. මේ මාදා කියන කොටස දාපුවාම පාසා කියන එක. හැම සෙනසුරාදාවක් පාසාම කියලා අපි කියන්නේ අන්න ඒ අදහස තමයි මේ මාදා කියන එක දාපුවාම එන්නේ. තෝයෝ ඉල් මාදා අමක් වේගා ඉත්සම් නිදා. හරි නේද? හැම සෙනසුරාදාවක් පාසාම අපිට කියනවා අමක් වේග. දැන් මෙතනත් බලන්න අපේ මෙතන තියෙනවා මේජු තෝයෝයිල් ඕහු හැම සෙනසුරාදාම හවස මෙතන කියනවා තෝයෝයිල් මාදා. එතකොට මේ
උත්තරයත් හරි උත්තරයක් වෙනවා. තුන්වෙනි උත්තරේ කියනවා ඊයමක් වෙන මේ කියන සංගීත ප්‍රසංගය හන්දල් තොංගන් හම්නිදා. මොකද කියන්නේ හන්දල් කියලා කියනවා අපි එක මාසයක් කියලා. එක මාසයක් තොංගන් කියනවා පුරාවට කියන එක. එක මාසයක් පුරාවට තියෙනවා කියලා කියනවා. දැන් බලන්න මෙන්න මෙතනත් 2014 8වෙනි මාසේ පළවෙනිදා ඉඳලා 8වෙනි මාසේ 31 වෙනිදා වෙනකම් මාසයක් පුරාවට මේක තියෙනවා. එතකොට අපි දන්නවා ඒ උත්තරයත් හරි උත්තරයක් කියලා. දැන් හතරවෙනි උත්තරේ තමයි වැරදෙන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක වරදින්නේ කියලා. හතරවෙනි උත්තරේ කියනවා ඊයමක් වෙන මේ සංගීත ප්‍රසංගය 일곱시에 시작합니다. මොකද කියන්නේ 일곱시에 시작합니다 කියලා කියනවා. හැබැයි අපි දන්නවා මේක පටන් ගන්න කීයටද? 8시에 시작합니다. මේක 일곱시 නෙමෙයි මේක 8시. එතකොට ඒක නිසා තමයි මේ උත්තරය වැරදි උත්තරයක් වෙන්නේ. වෙලාව පටන් ගන්න වෙලාව වරද්දලා නිසා. හරි. ওই විදිහට තමයි ඉතින් අපි 40, 41, 42 ප්‍රශ්න තුනට නොගැලපෙන පිළිතුර තෝරගත්තේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්න වර්ගයට. දැන් බලන්න මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ මේක පටන් ගනිද්දිත් කිව්වා වගේ හැමදාම කියනවා වගේ ප්‍රශ්න අපි අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. දැන් 43 වෙනි ඉඳලා 45 වෙනි ප්‍රශ්නය දක්වා තිනවා තාවමේ නේයොංගෝවා කත්තන් ගොස්සල් කොරසිප්ෂියෝ කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? මේ ඉස්සරහට එන ප්‍රශ්නවල තියෙන විස්තර තොරතුරු හා කත්තන් ගොසල් සමාන තොරතුරක් පිළිතුරෙන් දෙනවා නම් අන්න ඒ පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ. හරි අපි දැන් ගිහිල්ලා බලමු මොනවාද තියෙන්නේ කියලා. 43 වෙනි ප්‍රශ්නය මේ ප්‍රශ්නෙට උත්තරේ හරියට හෙව්වොත් ඔයගලන්ට ලකුණු 3ක් හම්බ වෙනවා. ඕකේ? හරි අපි යමු. 저는 매일 아침 산책을 하고 학교에 갑니다. 학생 식당에서 아침을 먹고 수업을 듣습니다. 그리고 커피숍에서 아르바이트를 합니다. මෙන්න මේ වගේ පුංචි වාක්‍ය කිහිපයක් එකතු කරපු ඡේදයක් තමයි තියෙන්නේ. දැන් අපි හොයන්න ඕනේ මේ අපි කියවපු ඡේදයට සමාන තොරතුරක් නැත්නම් සමාන අර්ථයක් දෙන උත්තරය මොකක්ද කියලා. දැන් අපි ඒක කරන්න කලින් අපි මේ ප්‍රශ්නය නැවත වතාවක් වචන වලින් වචනවලට ගිහිල්ලා බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මොනවද මේකේ තියෙන්නේ කියලා. මේකේ කියනවා චොනන් මම ගැන තමයි කතා කරන්නේ. මම මේල් කියලා කියනවා අපි හැමදාම කියන එක. හැමදාම අචිම් කියලා කියන උදේ සංචෙකල් හගෝ මොකද්ද කියන්නේ මං හැමදාම උදේට සංචෙක් හදා කියලා කියනවා අපි ඇවිදිනවා කියන එක උදේට අපි අර නිකන් සංචෙක් කියලා කියන්නේ ඇත්තටම අර අවුවේ වෙලාවේ අපි උදේ ඇවිදින පොඩි වෝක් එකක් යන එකට සංචෙකල් හදා කියලා කියනවා මෙයා කියනවා මෙයා ඇවිදලා මේ හගෝ ඒක ඇවිදලා උදේ පාන්දර ඇවිදලා ගෝ දාපුවාම මේ තව එකතු වෙනවා ඒකයි මම උදේට ඇවිදිනවා ඊට පස්සේ මං ඉස්කෝලේ යනවා ඊට පස්සේ මම කෑම කනවා අන්න ඒ වගේ අපි එකම විදියට කියන්නේ ක්‍රියාපිළිවෙලකට යන ක්‍රියාකාරකම් කිහිපයක් ගැන කතා කරනකොට හගෝ දාලා අපිට කතා කරන්න පුළුවන් දැන් මෙයා මොකද කියන්නේ හැමදාම උදේම මෙයා ඇවිදින්න යනවලු ඇවිදලා ඉවර වෙලා ඊට පස්සේ හක්කෝ ඒකම්නිදා එයා මුලින්ම කරන්න මොකද්ද ඇවිදිනවා ඊට පස්සේ දෙවනියට එයා ඉස්කෝලේට යනවා හක්කෝ ඒකම්නිදා ඊට පස්සේ කියනවා 학생 식당에서 아침을 먹고 ඊළඟට මොකද එයා කරන්නේ? එයා තුන්වෙනියට කරන්නේ එයා ගිහිල්ලා 학생 식당 එහෙම නැත්නම් ළමයින්ට තියෙන කැෆටේරියා එක එහෙම නැත්නම් ළමයින්ගේ ආපන ශාලාවට ගිහිල්ලා 아침을 먹고 එයා උදේට කනවලු. ඊට පස්සේ කියනවා 이걸 먹고 수업을 듣습니다. 수업을 듣습니다. නැත්නම් 수업을 듣다 කියලා කියන්නේ එයා ලෙක්චර්ස් වලට එහෙම නැත්නම් පන්ති වලට සහභාගී වෙනවා. ඒක තමයි යා හතරවෙනියට කරන්නේ. ඊට පස්සේ කියනවා කරීගෝ ඊට පස්සේ කොපි ෂොප්පේසෝ අරබයිතරල් හම්නිදා. එතකොට මෙයා මේ පන්ති වලට ඉඳලා ඒකට සහභාගී වෙලා මෙයා මොකද්ද කරන්නේ? ඊට පස්සේ යා කොපි ෂොප් එකේ අරබයිට් එකක් එහෙම නැත්නම් part time job එකක් කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්නයට නැත්නම් මේ ඡේදයට අපිට අර්ථය හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ ඉන්න පුද්ගලයෙක් එයාගේ දවසේ ක්‍රියාපිළිවෙල ක්‍රියාපටිපාටිය කොහොමද වෙන්නේ කියලා තමයි
මේ කතා කරලා තියෙන්නේ. හරි. දැන් අපි යමු මේ අපි කතා කරපු ඡේදයේ කතා කරපු තොරතුරු හා සමාන තොරතුරක්. එහෙම නැත්නම් අර්ථයක් දෙන උත්තරයක් තියෙන්නේ කොහෙද කියන්න. පළවෙනි උත්තරේ කියනවා චොනන්. මම අචිම්මාදා. අචිම්මාදා. මම මේ මාදා කියන එක කලිනුත් කියලා දුන්නා පාසාම නැත්නම් හැම උදෑසනකම උදෑසනක් පාසාම සංචකල් හම්නිදා. හැමදාම උදේට ඇවිදිනවා කියලා කියනවා. බලන්න මේ කියන්නේ. මෙයිල් අචිම් සංචකල් හගෝ. එතකොට මෙයිල් අචිම් කියන්නේ මෙයිල් කියන්නේ හැමදාම මෙතන අචිම්මාදා කියලා කියනවා. හැම උදෑසනක් පාසාම කියන එක. එතකොට අපි දන්නවා මේ උත්තරය හරි උත්තරයක් වෙනවයි කියලා. එතකොට බලන්න අපි ඉස්සෙල්ලාම කියවන උත්තරේම හරි උත්තරයක් වුණානේ. කමක් නැහැ. ඉතින් අපි බලමු අනිත් ඒවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දෙවෙනි උත්තරේ කියනවා චොනන්. අජිමල් මොග්ගෝ හක්කේ ඔය කම්නිදා මොකද කියන්නේ මම අජිමල් මොග්ගෝ උදේට කාලා තමයි හක්කේ ඔය යන්නේ කියලා. ඒතකොට කන එක අංක 1 වෙනවා ඉස්කෝලේට යන එක අංක 2 වෙනවා. හැබැයි මෙතන බලන්න මෙයා අචිමල් සංචෙක් හගෝ 1 හක්කේ ඔය කම්නිදා 2 ඊට පස්සේ තමයි මෙයා හක්සෙන් සිත්තන් එසෝ අචිමල් මොග්ගෝ කන එක තමයි 3. එතකොට ඉස්කෝලේට ගිහිල්ලා තමයි මෙයා කන්නේ. එහෙම නැත්නම් කාලා ඉස්කෝලේට යනවා නෙමෙයි. අන්න ඒක නිසා මේ උත්තරය වැරදි උත්තරයක් වෙනවා. තුන්වෙනි උත්තරේ කියනවා චොනන් අරබයිතරල් හගෝ හක්කේ ඔය කම්නිදා මොකද්ද මෙයා අරබයිතරල් හගෝයි කියන්නේ මෙයා පාර්ට් ටයිම් ජොබ් එක කරලා තමයි ඉස්කෝලේට යන්නේ. එතකොට අරබයිට් හදන එක 1 හක්කේ යන එක 2. දැන් බලන්න මෙතන හක්කේ යන එක මෙතන තියෙන හැබැයි අරබයිට් තමයි මෙයාගේ අන්තිම එක වෙන්නේ. එතකොට ඒකත් වැරදි උත්තරයක් වෙනවා. හතරවෙනි උත්තරේ කියනවා චොනන් හක්සින් සික්තන් ඒසෝ අරබයිතරල් හම්නිදා මොකද කියන්නේ මම අරබයිට් එක එහෙම නැත්නම් මම පාර්ට් ටයිම් එක කරන්නේ පාර්ට් ටයිම් ජොබ් එක හක්සින් සික්තන් එකේ කියලා කියනවා. හැබැයි මොකද මෙතන කියන්නේ මෙයා කරීගෝ කොපි ෂොප්පේසෝ අරබයිතරල් හම්නිදා මෙයා මොකේද කරන්නේ කොපි ෂොප් එකේ තමයි අරබයිට් එක කරන්නේ නැතුව හක්සෙන් සික්තන් එකේ නෙමෙයි. අන්න ඒක නිසා ඒ උත්තරයත් වරදිනවා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 44 වෙනි ප්‍රශ්නේ කියනවා. මේක මම කියවගෙන යනවා. 다음 주 월요일에 수학 시험이 있습니다. 그 시험은 아주 어렵습니다. 그래서 날마다 도서관에 가서 공부합니다. කියලා කියනවා. දැන් අපි බලමු මොකක්ද මේකෙන් කියවෙන්නේ කියලා. ඕකේ. තාම්චු කියලා කියනවා අපි ලබන. තාම් කියනවා අපි ලබන සතිය කියන ලබන කියන එක. චූ කියලා කියනවා සතිය කියන එක. ඒතර ලබන සතියේ. 월요일. 월요일에 මොකක්ද කියන්නේ සඳුදා. 수학 시험이 있습니다. 수학 කියලා කියනවා අපි ගණිතය කියන එක. ගණිතය සිහොම් එක කියලා කියනවා විභාගය ඉත්සම් නිදා තියෙනවලු. ලබන සතියේ සඳුදා ගණන් එක්සෑම් එක තියෙනවා කියලා තමයි කියන්නේ. ක මෙන්න මේ කියන සුහක් ශිහෝම් එක. ක කියන්නේ මේ ශිහෝම් එක. මේ විභාගය ආජු කියලා කියනවා අපි ගොඩක් කියන එක. ආජු ඔර්රෙොප්සම් නිදා. ඔර්රෙොප්දා කියලා කියනවා අපි අමාරුයි කියන එක. අමාරුයි. මේ ඔර්රෙොප්දා කියන එක ඔර්රෙොප් සම්නිදා වෙනවා අම්නිදා සම්නිදා දහපුවාම ඔර්රයෝ වෝයෝ වෙනවා අපි ආයෝ ඕයෝ එකතු වුණාම. ඒ විදිහට තමා ඔර්රෙොප්දා කියන ක්‍රියාපදය හැදෙන්නේ. එතකොට මොකද කියන්නේ මේ එක්සෑම් එක ආජෝර්යප්සම්නිදා ගොඩක් අමාරුයි කියලා කියනවා. කරේසෝ. ඇයි මොකද්ද? මොන නිසාද? අමාරු නිසා. ගොඩක් අමාරුයි. ඒක නිසා කරේසෝ නල්මාදා කියලා කියනවා දිනයක් පාසාම. එතකොට හැමදාම කියන එක තමයි මේ නල්මාදා කියලා කියන්නේ හැමදාම කියන එකම තමයි. එතකොට මේක තව කොයි හරි තැනක මේල් කියලා තිබුණොත් ඒකයි මේකයි දෙකම එක සමාන වෙනවා. ඕකේ හරි. නල්මාදා හැමදාම තෝසෝකොන්නේ කාසෝ මොකද කියන්නේ මෙයා තෝසෝකොන් ලයිබ්‍රරි එකට ගිහිල්ලා කොම්බුහම්නිදා පාඩම් කරනවලු මොකද පාඩම් කරන්න හේතුව මේ ගණන් එක්සෑම් එක ආජුවර්යබ්සම්නිදා ගොඩක් අමාරු එකක් නිසා හරි.
ඔය විදිහට තමයි අපේ ඡේදය තියෙන්නේ. දැන් අපි බලමු මේ හා සමාන උත්තරයක් අපිට කොහෙන්ද හම්බ වෙන්නේ කියලා. පළවෙනි උත්තරේ කියනවා "저는 수학을 좋아합니다." මොකද කියන්නේ මම සුහක් ගණන් වලට කැමතියි කියලා කියනවා. දැන් ගණන් වලට කැමති ළමෙක් නම් මේක මාර අමාරු එක්සෑම් එකක් කියලා කියන්නේ නෑනේ නේද? මේක එහෙනම් එයාට ඊසි වැඩක් වෙන්න ඕනේ. ඒක නිසා අපි දන්නවා මේ උත්තරය නම් හරි උත්තරයක් වෙන්න විදියක් නැහැ කියලා. දෙවැනි උත්තරේ කියනවා "저는 요즘 열심히 공부합니다." මොකක්ද කියන්නේ "저는 මම 요즘 මේ දවස්වල 열심히 කියලා කියනවා අපි ගොඩක් මහන්සි වෙලා කියන එක. මහන්සි වෙලා කියන එක තමයි අපි 열심히 කියලා කියන්නේ. 열심히 공부합니다. පාඩම් කරනවා කියලා කියනවා. මේ බලන්න මෙයා මොකද්ද? 요즘 열심히 공부합니다. 날마다 도서관에서 공부합니다. මම හැමදාම ලයිබ්‍රරි එකට ගිහිල්ලා පාඩම් කරනවා. මම 요즘 열심히 공부합니다. මම මේ දවස්වල මහන්සි වෙලා පාඩම් කරනවා කියලා කියනවා. දැන් මේ දෙක සමානකමක් තියෙනවා. මං හිතන්නේ මේක තමයි අපේ හරි උත්තරේ කියලා. හැබැයි අපි හරියටම දන්නේ නෑනේ. තව මීට වඩා ගැළපෙන උත්තර තියෙන්න පුළුවන් කියලා හිතනවා නම් අපි බලමු ගිහිල්ලා හැබැයි දැනට මේක තමයි අපේ හරි උත්තරේ. අපි තුන්වෙනි උත්තරයට ගිහිල්ලා බලමු. 이번 주 수학 시험이 있습니다. මොකක්ද කියන්නේ? 이번 주 කියලා කියන්නේ මේ සතියේ. 이번 주 හැබැයි මෙතන අපි දන්නවා මෙතන මොකක්ද තියෙන්නේ? ලබන සතියේ තාම් 주에 තමයි තියෙන්නේ. මේක 이번 주 නෙමෙයි. ඒක නිසා මේ උත්තරේ වැරදෙනවා. හතරවෙනි උත්තරේ කියනවා 저는 월요일마다 මම 월요일마다 කියලා කියන්නේ සඳුදාවක් පාසාම හැම සඳුදාම 어려운 시험이 있습니다. මොකක්ද කියන්නේ? අමාරු එක්සෑම් එකක් තියෙනවා කියලා කියනවා. හැබැයි එහෙම එකක් අපිට මේකේ නෑ මේකේ මේ තාම් චෝරයෝයිරේ සුහක්ෂයෝමි තියෙනවා මේ ගණන් එක්සෑම් එක තියෙනවා කියලා කියනවා. ඒක නිසා අපිට මේ උත්තරය බාර ගන්න බෑ. ඉතින් ওই විදිහට තමයි අපි 44 වෙනි ප්‍රශ්නට උත්තරය හොයාගත්තේ අංක 2. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට 45 වෙනි ප්‍රශ්නේ. 45 වෙනි ප්‍රශ්නේ කියනවා 친구가 오케이. 친구가 지난달에 고향으로 돌아가셨습니다. 친구는 저에게 냉장고를 주었습니다. 그 냉장고는 고소 좋습니다. කියලා කියනවා. හරි දැන් අපි මොකද්ද මේකෙන් කියන්නේ කියලා බලාගෙන යමු. 친구가 හරි යාළුවෙක් දැන් මේ මම කතා කරනවා මගේ යාළුවෙක් ගැන. මගේ යාළුවා 친구가 지난달 කියලා කියනවා අපි 친한 කියලා කියනවා ගිය කියන එක. ගිය කියන්නේ පහුගිය කියන එක. පහුගිය තල් කියලා කියනවා මාසය කියන එක. එතකොට ගිය මාසේ මගේ යාළුවා ගිය මාසේ කොයන් කියලා කියනවා අපේ මව් රට බලා යනවා නැත්නම් අපේ ගම රට බලා යනවා කියන එක. අපේ ඉපදුණු තැනට යනවා කියන එක. කොයන්ගරෝ තොරාකත්සම්නිදා තොරාකදා කියලා කියනවා නැවත යනවා. තොරාකදා එයා නැවත ගිහිල්ලා. 친구는 දැන් මේ මගේ යාළුවා මේ යාළුවා ගැන තමයි මම තවත් කියන්නේ. 저에게 කියලා කියනවා මට. 저에게 냉장고를 주었습니다. මොකක්ද කියන්නේ? මෙයා මට ෆ්‍රිජ් එකක් දුන්නලු. 냉장고를 주었습니다. 주다 කියලා කියනවා අපි දුන්නා දෙනවා කියන එක. එතකොට 주다 කියන්නේ දෙනවා කියන එක. අපි ඒක අත් ඔත් දාලා 주었습니다 කියලා කියනවා අතීත කාලයෙන්. එතකොට දුන්නා මගේ යාළුවා මට 냉장고 එකක්. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකක් දුන්නලු. 그 냉장고는 මේ කියන මේ 냉장고 එක මේ ෆ්‍රිජ් එක 고소 ලොකුයි කෝ කියලා කියනකොට ලොකුයිලු ඒ වගේම ඒක 좋습니다. මෙයා මේකට කැමතියි කියලා තමයි කියන්නේ. මෙයා මේකට කැමතියි කියනවා. ඒක ගොඩක් ලොකු නිසා එයා ඒකට කැමතියි කියලා කියනවා. ඔන්න. මේ විදිහට තමයි අපේ වාක්‍ය තියෙන්නේ. දැන් මම මේක පොඩ්ඩක් මකලා ඉන්නම් නැත්තම් පැහැදිලි නැති වෙනවා. ඔක්කොම එකට වුණාට පස්සේ. හරි. මේ විදිහට දැන් කියනවා මේක ලොකුයි මේක හොඳයි මට මෙහෙම එකක් දුන්නා කියලා කියනවා. දැන් අපි බලමු මේකේ උත්තර ටික හොයාගෙන. එක කියනවා 저는 냉장고를 샀습니다. මොකද කියන්නේ? 저는 මම 냉장고 එකක් ෆ්‍රිජ් එකක්
සදා කියලා කියනවා අපි මිලදී ගත්ත කියලා. ඒක සත්සම් නිදා වෙනවා අපි මිලදී ගත්තා කියන එක කියද්දි. එහෙම නැත්නම් අතීත කාලයෙන් කියද්දි සදා කියනවා මිලදී ගන්නවා. සත්සම් නිදා කියන්නේ මිලදී ගත්තා කියන එක. එතකොට මෙයා මිලදී ගත්තද නෙන්ජංගෝ එකක්. මෙයා මිලදී ගත්තේ නෑ. මොකද කියන්නේ? චොයේගේ නෙන්ජංගෝරල් චුවොත්සම් නිදා. මේ චිංගු තමයි මෙයාට දීලා තියෙන්නේ. මෙයා මිලදී ගත්තේ නැහැ. ඒක නිසා අපිට ඒ උත්තරය බාර ගන්න බෑ. දෙවෙනි උත්තරේ කියනවා චොනන් මම ඊ නෙන්ජංගෝගා මේ කියන මේ නෙන්ජංගෝ එක මාමේතම් නිදා මාමේතදා කියලා අපි කියන්නේ අපිට ඒකට අපි ඒ දුන්න දෙයට කැමති. එහෙම නැත්නම් ඒක අපේ හිතට වැදුනා කියන එකට තමයි අපි මාමේතල්දා කියලා කියන්නේ. එතකොට මාමේතල්දා මෙන්න මෙයා මේකට කැමති නිසා තමයි මෙන්න මේ බලන්න. කනෙන්ජංගෝනන් කෝසෝ චුත්සම්නිදා. එයා කියනවා මේ කියන ෆ්‍රිජ් එක මේක ලොකුයි මම මේකට කැමතියි කියලා. එහෙම දෙයක් අපි කියන්නේ මම මේකට කැමතියි මම මේකට ආසයි. එහෙම කියන එක අපේ හිතට වැදුණු දෙයක් නිසානේ. එතකොට මෙන්න මේ උත්තරේ හරි උත්තරේ වෙනවා චොනන් ඊ නෙන්ජංගෝගාල් මාමේ තම්නිදා කියන එක. හරි අපි බලමු ඊළඟ උත්තරවලටත් ගිහිල්ලා. තුන්වෙනි උත්තරේ කියනවා චොනන් මම කොයන් කියලා කියනවා මගේ ගම කියන එක කන්නෙන්ජංගෝගා ඉත්සම්නිදා. තියනවලු එයාගේ ගෙදර ලොකු ෆ්‍රිජ් එකක්. අපි දන්නේ නැහැ තියනවද නැද්ද කියලා. හැබැයි අපේ ඡේදයේ එහෙම එකක් නැහැ. හතරවෙනි එක කියනවා චොනන් චිංගුවේගේ මම යාළුවාට නෙන්ජංගෝරල් චෝත්සම්නිදා. මොකද කියන්නේ මේ ඒගේ කියන එක හැමතිස්සෙම මතක තියාගන්න අපි ඒගේ දාපුවාම ඒකට මට යාළුවාට ටීචර්ට අන්න එහෙම කාට හරි දාන්න කිව්වහම ඒ කියන්නේ කාට හරි දෙනවා කියන එක කියනකොට අපිට කියන එක පාවිච්චි කරද්දී ඒක ඒගේ දාලා කියන්නේ. එතකොට මතක තියාගන්න ඔයාලට වෙන කිසිම දෙයක් අමතක වුණාත් ඔයගලන්ට ඒගේ කියන එක ගාවට ටක් ගාලට දාගත්තාම මේ චොනන් චිංගුවේගේ මම යාළුවාට නෙන්ජන් කෝරල් චුවත්සම් නිදා. යාළුවාට මම ෆ්‍රිජ් එකක් දුන්නා කියලා තමයි එතකොට කියවෙන්නේ කියලා ඔයාලට ටක් ගාලා ඔලුවට එනවා. හැබැයි මෙතන මොකද වෙන්නේ? චිංගුනන් චෝයේගේ මේ මට දීලා තියෙන්නේ. මෙතන චිංගුවේගේ යාළුවාට දුන්නා කියලා තියෙන්නේ. එතකොට ඒ උත්තරය වැරදෙනවා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය ඔන්න ඔය අලුතෙන් තවත් ප්‍රශ්න කීපයක් එහෙම නැත්නම් අලුත් ප්‍රශ්න වර්ගයක් තමයි මෙතෙන්ට එකතු වෙන්නේ. මේක කියනවා 46 47 48 ප්‍රශ්න තුන. තාමලිල්ගෝ චුම්ෂින් සෙංගකල් කොරසෙප්ෂියෝ අන්න. දැන් මේ ප්‍රශ්නවල තව චුට්ටක් අමාරු වෙනවා. දැන් අපි මේ බලන්න මෙන්න මෙතන ගිහේපුවාම අපිට තියෙන්නේ කතන් ගොසල් කොරසිප්ෂියෝ. මේකේ දීලා තියෙන එකට සමාන එකක් තෝරන්න. හැබැයි මෙතෙන්ට ගිහාම අපිට තියෙන්නේ චුන්සින් සෙංගක් එක කොරසිප්සියෝ. මොකක්ද මේ චුන්සින් සෙංගක් එක කියලා කියන්නේ? මෙතන අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වාක්‍ය එහෙම නැත්නම් මේ ඡේදය කියවලා මේ ඡේදය හදන්න. එහෙම නැත්නම් මේ ඡේදය මේ විදිහට ලියන්න. හේතු වෙච්ච කාරණාව මොකක්ද කියන එක. අපි කියන්නේ දැන් මොකක් හරි එකක කෝ එක මොකක්ද කියලා අපි අහන්නේ. මොකක්ද ඕක දැන් ඔයා ඇයි ඕක කියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අහනව නේද? අන්න ඒ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක තමයි අපි මෙන්න මේ ප්‍රශ්න තුනට උත්තර හොයලා බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒක ලොකුවට අමාරු එකකුත් නෙමෙයි. හැබැයි ගොඩාක් ලේසි එකකුත් නෙමෙයි. ඉතින් අපි හොයාගෙන යමු. හරි අපි බලමු 46 වෙනි ප්‍රශ්න කියවලා. 저는 극장에 가지 않고 집에서 혼자 영화를 봅니다. 집에서 영화를 보면 누워서 볼 수 있습니다. 그리고 보고 싶은 시간에 볼 수 있습니다. ඔන්න. මේ විදිහට තමයි දැන් මේ ඡේදය කියන්නේ. මොකද්ද කියන්නේ? 저는 극장에 가지 않고 මොකද කියන්නේ මම 극장 කියලා කියනවා අපි තියේටර් එක. එහෙම නැත්නම් අපි කියන්නේ ෆිල්ම් හෝල් එක කියලා අන්න එක තියේටර් එකේ 가지 않고. එතකොට මේ
කජි අංගෝ කියලා කියනවා අපි. කදා කියනවා යනවා. අංගෝ කියලා කියනවා නෑ කියලා. ජී අන්තා. ජී අන්තා කියන මුන් පොප් එක දාලා මේක කතා කරන්නේ නැත්ත යන අරුත. නැත්ත යන අර්ථයෙන් තමයි මේක කතා කරන්නේ. මේක කියනවා මම 극장에 가지 않고 මම තියේටර් එකට යන්නේ නැතුව නැත්නම් ෆිල්ම් හෝල් එකට යන්නේ නැතුව 집에서 ගෙදරදී 혼자 영화를 봅니다. 혼자 කියලා කියනවා අපි තනියම කියන එක. තනියම 영화 ෆිල්ම් බලනවා කියලා කියනවා. එතකොට මේ කෙනා කොහෙවත් ෆිල්ම් හෝල් එකට යන්නේ නැතුව තනියම ගෙදර ඉඳලා තමයි ෆිල්ම් බලන්නේ. 집에서 ගෙදර ඉඳලා 영화를 보면 මොකද කියන්නේ ෆිල්ම් බලමින් 누워서 볼 수 있습니다. මොකද කියන්නේ මේ nuoso කියලා කියන්නේ අපි වැතිරිලා කියන එක අපිට හොඳට වැතිරිලා සැතපීලා අපිට ෆිල්ම් එක බලන්න පුළුවන් නේ කියනවා nuoso 볼 수 있습니다. දැන් ගෙදරදී අපි ෆිල්ම් බලනවා නම් පෝමයොන් බලනවා නම් මයොන් කියන එකෙන් අපි නම් කියන එක තමයි අදහස් කරන්නේ බලනවා නම් අපි ගෙදරදී ෆිල්ම් එක බලනවා නම් අපිට හොඳට වැතිරිලා 볼 수 있습니다. 그리고 තව තියෙනවා ගෙදරදී ෆිල්ම් එක බලද්දී තව වාසි තියෙනවා. 그리고 보고 싶은 시간에 볼 수 있습니다. මොකක්ද කියන්නේ? අපිට බලන්න ඕන වෙලාවට බලන්න පුළුවන්. දැන් අපි ෆිල්ම් හෝල් එකකට ගියොත් අපි 2 ඉඳලා 4 නම් 4. 4 ඉඳලා 6 නම් 6. හැබැයි ගෙදර ඉඳලා බලනවා නම් 보고 싶은 시간에 බලන්න ඕනේ වෙන වෙලාවේ 볼 수 있습니다. බලන්න පුළුවන් කියලා කියනවා. දැන් මේක තමයි මේ වාක්‍යය තියෙන. නැත්නම් මේ ඡේදයේ තියෙන. අපි දැන් බලමු මේ ඡේදය ලියපු කෙනාගේ චුන්සින් සෙන්ගක් එක. එහෙම නැත්නම් ඇයි මෙයා මේක ලියුවේ කියලා. පළවෙනි එක කියනවා 저는 극장에 자주 갑니다. 자주 කියලා කියනවා අපි නිතරම කියන එක. එතකොට මෙයා 극장에 නිතරම 갑니다 කියන්නේ මෙයා නිතරම ෆිල්ම් හෝල් එකට යනවා කියන එක අපි දන්නවා. ඒක වැරදිම වැරදි උත්තරයක් කියලා. දෙවෙනි උත්තරේ කියනවා 저는 친구와 영화를 봅니다. මොකක්ද කියන්නේ මම 친구와 යාළුවෝ සමග වා කියන්නේ සමග කියන එක 영화를 봅니다. මෙතන එයා කියනවා ෆිල්ම් බලන්නේ එයා යාළුවොත් එක්ක කියලා. හැබැයි අපි දන්නවා මෙන්න මෙතන කියනවා 혼자 영화를 봅니다. මෙයා තනියම තමයි ෆිල්ම් බලන්නේ. එතකොට මේකත් වැරදිනවා. තුන්වෙනි උත්තරේ කියනවා 저는 극장에서 영화를 봅니다. මොකක්ද කියන්නේ මෙයා ෆිල්ම් හෝල් එකේ එහෙම නැත්නම් තියේටර් එකට ගිහලා තමයි එයා බලන්නේ කියලා. හැබැයි දන්නවා මෙතන මේ 저는 극장에 가지 않고 මම යන්නේ නැතුව තමයි ෆිල්ම් බලන්නේ. එතකොට මේ උත්තරයත් වැරදිනවා. එතකොට හරි උත්තරේ වෙන්නේ හතරවෙනි එක. අපි බලමු මොකක්ද කියලා. 저는 집에서 영화를 보는 것을 좋아합니다. මොකක්ද කියන්නේ? මම ගෙදර ඉඳලා ෆිල්ම් බලන එකට තමයි වැඩිපුරම කැමති කියලා. එතකොට අපි දන්නවා මේ සම්පූර්ණ මේකෙම මෙයා කියන බලාපොරොත්තු වෙන්නේ මට ගෙදර ඉන්නවා නම් මම මෙහෙම බලනවා මට මෙහෙම නිදාගෙන බලන්න පුළුවන් මට බලන වෙලාවෙ බලන්න පුළුවන් කියලා. එයා එයා ෆිල්ම් එක බලද්දි ගෙදර ඉඳලා ෆිල්ම් බලන්න කැමති කියන එක ගැන තමයි මේ සම්පූර්ණ ඡේදය පුරාවටම කතා කරලා තියෙන්නේ. එතකොට හතරවෙනි උත්තරේ තමයි හරි උත්තරය වෙන්නේ. අපි 47 වෙනි ප්‍රශ්නෙට යමු. මේක කියනවා 시간이 없어서 일을 다 하지 못했습니다. 그래서 지원 씨가 저를 도와주었습니다. 저는 지원 씨에게 커피를 사주었습니다. මේක තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඡේදයේ තියෙන්නේ. මොකද්ද කියන්නේ? 시간이 없어서. 시간 කියලා කියනවා අපි වෙලාව. 없어서. ආසෝ ඕසෝ දාපුවාම නිසා කියන එක තමයි කියවෙන්නේ. එතකොට වෙලාව නැති නිසා. මෙයාට වෙලාව නැති නිසා මොකද්ද වෙලා තියෙන්නේ? ඉර තා හජි මොත්සම්නිදා. මොත් හෙත්සම්නිදා මොකද්ද? ඉල් කියලා කියනවා වැඩ. තා කියනවා ඔක්කොම. හජි මොත් හෙත්සම්නිදා. ජී මොත් හෙද්දා. ජී මොත් හෙත්සම්නිදා. එහෙම නැත්නම් අපි කියනවා අපිට අපි මොත් හදා. මෙන්න මේක මම ඔයගලන්ට කියලා දෙන්නම්. අපි හදා කියනෝනේ කරනවා කියලා. මොත් හදා කියන්නේ අපිට කරන්න බැරි වුණා කියන එක. මේ මොත් දාන එකේ අන් දාන එකේ තේරුමක් තියනවද? දැන් මේ දෙක සමානද? සමාන නැද්ද? මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ. ඇත්තටම මේකේ වෙනසක් තියෙනවා. අපි මොත් හදා නැත්නම් මොත් හදා. මොත් හදා කියලා කියන්නේ අපිට කරන්න බැරි වුණා කියන එක. බැරි වුණා කියන එක.
අපි අන්හදා කියලා කියන්නේ අපි කරේ නෑ කියන එක. එතකොට මොකක්ද මේකේ වෙනස? මේ මොත්හදා කියන තැනදී අපිට මොකක් හරි බාහිර සාධක නිසා අපිට යම්කිසි දෙයක් කරන්න බැරි වෙලා තියෙනවා. දැන් මෙතන ගත්තම මෙයාට ශිගාන් ඔප්සෝසෝ වෙලාව නැති නිසා තමයි මෙයාට වැඩ කරන්න බැරි වෙලා තියෙන්නේ. හැබැයි අපි අන්හදා කියන තැනදී මේක වෙලාව තියෙනවද නැද්ද කියන ප්‍රශ්නයක් නෑ. මම වැඩ ඉවර කරේ නෑ කියන එක තමයි අදහස් කරන්නේ. එතකොට මොත්හදා කියන එක දාන්නේ අපිට අවශ්‍යතාවය තිබුණොත් යම්කිසි දෙයක් කරන්න. හැබැයි බාහිර සාධකයක් මත අපිට ඒක කරගන්න බැරි වුණා නම් අපි ඒ අවස්ථාවේදී මොත්ත අදා කියලා දානවා. කියන්නේ හිතන්න මම අසනීප නිසා මට ඉස්කෝලේ යන්න බැරි වුණා. එතකොට මට කම්ගි තේමොනේ හක්කේ මොත් කම් නිදා කියලා කියන්නේ. එතකොට මම කම්ගි තේමොනේ අන්කම් නිදා කියලා කියන්නේ. ඒ කියන්නේ මට හෙම්බිරිස්සාව තිබුණත් මට යන්න පුළුවන්කම තියේදී මම ගියේ නැත්තම් ඒක අන්කම් නිදා වෙනවා. හැබැයි මට හෙම්බිරිස්සාව නිසා මට යන්න බැරි වුණා නම් ඒක මොත් කම් නිදා වෙනවා. අන්න ඒ විදිහට තමයි මොත් එකේ අන් එකේ වෙනස එන්නේ. හරි දැන් මේක කියනවා චිකානොප්සෝසෝ ඉරල්තා හාජි මොත්තෙත්සම්නිදා මගේ මට වැඩ ගොඩක් නැත්නම් වැඩ ගොඩ ඔක්කොම වෙලාව නැති නිසා කරගන්න බැරි වුණා කියලා කියනවා. කරේසෝ ඒක නිසා මට ඒ විදිහට වැඩ කරගන්න බැරි වුණ නිසා චියොන් කියන මගේ යාළුවා චෝරල් තොවා චෝත්සම්නිදා චෝරල් කියලා කියනවා මට තොවාචොදා කියලා කියන්නේ උදව් කරා කියන එක. චුවොත්සම්නිදා කියලා මේ ඔද්දාලා කියන්නේ අතීත කාලේ. එතකොට මෙයා කියනවා චියොන් කියන මගේ යාළුවා චෝරල් තොවාචොස්සම්නිදා මට උදව් කරාලු. චොනන් මම චියොන්ෂියේගේ කොපීර චියොන්ෂීට මෙන්න බලන්න ඒගේ කොපිරල් සාචොස්සම්නිදා මම මට දැන් මෙයා උදව් කරානේ. ඒ උදව් කරපු නිසා මම මෙයාට කොපි එකක් අරන් දුන්න. දැන් අර මොකද කියන්නේ අපි අර අනේ මෙයා මට උදව් කරා මාත් මෙයාට මොනා හරි කරන්න ඕනි කියලා අර අපේ හිතේ තියෙනවනේ අන්න ඒ විදිහට මට උදව් කරපු නිසා මේ චියොන් කියන කෙනාට මෙයා කොපි මිලදී අරගෙන දුන්නා කියලා කියනවා. අපි බලමු මොකක්ද මේකේ චුන්සින් සෙන්ගක් එක කියලා. පළවෙනි උත්තරේ කියනවා චොනන් ඉරල් මානිහම්නිදා. මොකද කියන්නේ මම වැඩ ගොඩාක් කරනවා කියලාලු කියන්නේ. හැබැයි මේකේ අදහස් කරන්නේ මෙයා වැඩ ගොඩක් කරපු එකක් ගැන කියන්න නෙමෙයි. දෙවෙනි එක කියනවා චොනන් කොපිරල් චෝහම්නිදා. මම කොෆී වලට කැමතියි කියලා කියනවා. හැබැයි අපි එහෙම එකකුත් අපිට උත්තරේ හොයාගන්න නැහැ. තුන්වෙනි එක කියනවා චොනන් චියොන්ෂීගා කොමාවොත්සම්නිදා. මොකද කියන්නේ මම චියොන්ෂීට ගොඩාක් තැන්ක්ෆුල් වෙනවා. කොමාවොත්සම්නිදා කියන්නේ ගොමාවොය කියලා කියනවා අපි thank you ස්තුතියි කියන එක. එතකොට කොමාවොත්සම්නිදා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා කියලා කියනවා. එතකොට බලන්න මේකේ අපිට මෙයාට වැඩ කරගන්න බැරි වෙච්ච අවස්ථාවේ චියොන්ෂී මෙයාට උදව් කරා කියලාත් කියනවා. මෙයා චියොන්ෂීට කොෆී සාජොස්සෝ කියලාත් කියනවා. මොනවාද? මිලදී මොනවාද කෝපි එකක් මිලදීගෙන එයාට දුන්නා කියලාත් කියනවා. එතකොට මේ හැම එකෙන්ම මෙයා බලාපොරොත්තු වෙන්නේ මෙයාට හරිම මම තැන්ක්ෆුල් මම මෙයාට කොමාවොත්සම් නිදා කියන එක කියන්නේ. ඒක නිසා අපි මේ උත්තරේ හරි උත්තරේ විදිහට බාර ගන්න වෙනවා. හතරවෙනි උත්තරේ කියනවා චොනන් චියොන් ශීරල් තෝවාචොස්සම් නිදා. මොකද කියන්නේ? මම චියොන්ෂීට උදව් කරා කියලා කියනවා. හැබැයි මෙතන බලන්න චියොන්ෂීගා චෝරල් තෝවාචොස්සම් නිදා. මට තමයි චියොන්ෂී උදව් කරේ නැතුව චියොන්ෂීට මම උදව් කරේ නැහැ. ඉතින් ඒක නිසා තුන්වෙනි උත්තරේ තමයි හරි උත්තරය වෙන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 48 වෙනි ප්‍රශ්නේ කියනවා 이번 주말에 제가 좋아하는 가수의 공연이 있습니다. 저는 2달 전에 뼈를 미리 샀습니다. 고향을 빨리 보고 싶습니다. කියලා කියනවා. දැන් මොකද්ද මේකේ කියන්නේ කියලා අපි ගිහිල්ලා බලමු. 이번 주말에 කියලා කියනවා මේ සතියන්තයේ. 주말 කියලා කියනවා සතියන්තය කියලා. එතකොට මේ සතියන්තේ 제가 좋아하는 මම ආස කරන මම කැමති කාසුවේ කොංයොන්නි කාසු කියලා කියනවා අපි ගායකයා එහෙම නැත්නම් ගායිකාව ගායකයාගේ කොංයොන් එකක් කියලා කියනවා අපි ප්‍රසංගයක්. එතකොට මෙයා ආස කරන ගායකයාගේ ප්‍රසංගයක් ඉත්සම්නිදා තියෙනවලු. චොනන් මම
තූතල් චොන්නේ මාස දෙකකට කලින් බුදු අම්මෝ මාස දෙකකට කලින් චොන්නේ කියලා කියනවා කලින් කියන එක කලින් පියෝරල් මිරී සත්සම්නිදා පියෝ කියලා කියනවා අපි ප්‍රවේශ පත්‍රය කියලා ටිකට් කියන්නේ අපි ප්‍රවේශ පත්‍ර මිරී සත්සම්නිදා මිරී කියලා කියන්නේ කලින්ම කියන එක සත්සම්නිදා අපි දන්නවා සදා කියන්නේ මිලදී ගන්නවා සත්සම්නිදා වෙනවා මිලදී ගත්තා කොන්යොන්නල් මොකද කියන්නේ මේ ප්‍රසංගය පල්ලි පොගෝ ශිප්සම් නිදා මෙයා දැන් මාස දෙකකට කලින් ඉඳලා ටිකට් අරගෙන මේක බලන්න ඉක්මනින් බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා කියනවා. ඉතින් ඔන්න ඕක තමයි අපේ ඡේදය. හරි අපි යමු පළවෙනි උත්තරේට චොනන් පියෝරල් සගෝ ශිප්සම් නිදා. මොකද කියන්නේ මම පියෝරල් සගෝ ශිප්සම් නිදා මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියනවා. හැබැයි මොකද මෙයා මෙතන කියන්නේ මිරි සත්සම් නිදා කියලා කියනවා. එතකොට මේ උත්තරේ වැරදි. දෙවෙනි උත්තරේ කියනවා චොනන් කාසුගා තෙගෝ ශිප්සම් නිදා. මොකද කියන්නේ කාසු කියනවා අපි ගායකයා තෙදා කියලා කියනවා අපි බවට පත් වෙනවා. මම කාසු කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා. මම ගායකයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා කියනවා. හැබැයි එහෙම එකක් මේකේ සඳහන් නම් වෙන්නේ නැහැ. මෙයා කියන්නේ චුවා හනන් කාසු කොන්යොන්ගල් ඉස්සම් නිදා කියලා කියනවා මිසා මෙයා මේකට කැමතියි කියලා කියන්නේ නැහැ. තුන්වෙනි උත්තරේ කියනවා චොනන් කොන්යොන්ගල් කිදාරිගෝ ඉත්සම් නිදා. මොකද කියන්නේ මම මේ සංගීත ප්‍රසංගය එනකන් බලාගෙන ඉන්නවා කියලා කියනවා. එතකොට අපි දන්නවා මෙයා මේ සම්පූර්ණ එකම කියවලා බලාපොරොත්තු වෙන්නේ අනේ මේක ඉක්මනට තියෙනවා නම් හොඳයි කියන එක. හරි. ඊට පස්සේ හතරවෙනි උත්තරේ කියනවා චොනන් තූතල් චොන්නේ මම මාස දෙකකට කලින් කොන්යොනල් පත්සම් නිදා ප්‍රසංගයක් නැරඹුවා කියලා කියනවා. හැබැයි එහෙම එකක් අපි දන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි 48 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3 විදිහට හොයාගත්තේ. ඉතින් අදට මේ ඇති අපි ඊළඟ දවසේ 3 වෙනි කොටසෙන් හම්බ වෙමු. මොකද ඊළඟ ප්‍රශ්න ඔයගලන්ට පේනවා තියෙන්නේ වෙනමම ස්ට්‍රක්චර් එකක ප්‍රශ්න ටිකක් අපි ඒ ටික ඊළඟ දවසේ කතා කරමු. ඉතින් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.